මේ දර්ශනය ඔබටත් හුරුපුරුදුයි නේද? නිදාගන්න කියලා හිතාගෙන ලයිට් ඔක්කොම නිවලා ඇඳට ගියත් Facebook එකේ හරි YouTube එකේ හරි තව එක වීඩියෝ එකක් බලනවා කියලා අරගන්න ෆෝන් එක පැය ගාණක් යනකම් අපේ ඇස් ඉස්සරහා තියෙනවා. නිින්ද යන්නේම නැහැ. උදේට ඇහැරෙන්නේ මහන්සියෙන් වගේම ඔළුවේ කැක්කුමකින්. ඔබ හිතනවා ඇති මේක ඔබේ වරදක් කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. ඔබේ ඇස් ඉස්සරහා තියෙන ඒ පුංචි තිරයෙන් නිකුත් වෙන ඇහැට නොපෙනෙන එක ආලෝක කදම්බයක් ඔබේ මොළය සම්පූර්ණයෙන්ම රවට්ටමින් ඉන්නවා. ආයුබෝවන්. අද දිගහැරුම තුරින් අපි විද්‍යාත්මකව සාකච්ඡා කරන්නේ ඔබ දවස පුරාම ඇස් අලවාගෙන ඉන්න ඩිජිටල් තිරවලින් නිකුත් වන නිල් ආලෝකය හෙවත් බ්ලූ ලයිට් අපේ මොළයට සහ ඇස්වලට ඇත්තටම කරන්නේ කුමක්ද කියන එක ගැනයි. මුලින්ම අපි තේරුම් ගමු මොකක්ද මේ බ්ලූ ලයිට් හෙවත් නිල් ආලෝකය කියන්නේ කියලා. ආලෝකය කියන්නේ එකම වර්ණයක් නෙවෙයි. දේදුන්නක වගේ වර්ණ රාශියක එකතුවක්. මේ වර්ණාවලියේ තියෙන එක පැත්තක වර්ණවල තරංග ආයාමය වැඩි, ශක්තිය අඩුයි. අනිත් පැත්තේ තියෙන වර්ණවල තරංග ආයාමය අඩුයි. හැබැයි ශක්තිය ගොඩක් වැඩි. මේ වැඩි ශක්තියක් තියෙන පැත්තේ තමයි නිල් ආලෝකය තියෙන්නේ. නිල් ආලෝකය කියන්නේ මිනිසාට අහිතකර දෙයක්ම නෙවෙයි. මේ ලෝකයේ තියෙන ප්‍රධානතම නිල් ආලෝක ප්‍රභවය තමයි සූර්යාව. දවල් කාලයේදී ඉර එළියෙන් එන නිල් ආලෝකය අපේ ඇඟට වැටෙනකොට අපේ මොළය අවදි වෙනවා. අපිට ක්‍රියාශීලී බවක් දැනෙනවා. අවධානය වැඩි වෙනවා. ප්‍රශ්නය පටන් ගන්නේ ඉර බැහැලා ගියාට පස්සේ. ස්වභාව දහමේ නීතියට අනුව ඉර බැස්සාට පස්සේ අපිට නිල් ආලෝකය ලැබෙන්න විදිහක් නැහැ. හැබැයි අපි නිර්මාණය කරගත්තු ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප්, ටැබ්ලට් වගේම LED බල්බ් වලිනුත් මේ කෘත්‍රිම නිල් ආලෝකය විශාල වශයෙන් නිකුත් කරනවා. මොකද ඩිජිටල් තිර ඉතා පැහැදිලිව සහ දීප්තිමත්ව තබා ගන්න මේ නිල් ආලෝකය අත්‍යවශ්‍යයි. අපේ ශරීරය ඇතුලේ ස්වාභාවික ඔරලෝසුවක් තියෙනවා. විද්‍යාවේදී මේකට කියන්නේ සර්කේඩියන් රිදම් කියලා. මේ ඔරලෝසුවට වෙලාව කියන්නේ අපේ ඇස්වලට වැටෙන ආලෝකය මගින්. රාත්‍රිය උදා වෙලා අඳුර වැටෙනකොට අපේ මොළයේ තියෙන පයිනියල් ග්‍රන්ථිය මගින් ඉතාමත් වැදගත් හෝමෝනයක් මුදාහරින්න පටන් ගන්නවා. ඒකේ නම තමයි මෙලටොනින්. මේක තමයි අපිට නිින්ද ගෙනෙන හෝමෝනය. මේ හෝමෝනය ශරීරය පුරා ගමන් කරනකොට අපේ හෘද ස්පන්දනය අඩු වෙනවා, ශරීරයේ උෂ්ණත්වය අඩු වෙනවා, අපිට නිදිමත දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබ රාත්‍රියට අඳුරේ ඉඳගෙන ස්මාර්ට්ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්නකොට වෙන්නේ වෙනමම දෙයක්. තිරයෙන් නිකුත් වෙන අධිශක්ති නිල් ආලෝකය කෙලින්ම ඔබේ ඇසේ දෘෂ්ටි විතානයට වැටෙනවා. මොළය හිතනවා තාම දවල් කාලිය, තාම ඉර පායිලා තියෙන්නේ කියලා. මොළය වහාම අර නිින්ද ගෙනෙන මෙලටොනින් හෝමෝනය නිපදවීම නතර කරනවා. ප්‍රතිඵලය ඔබේ නිදිමත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඔබ පැය ගණනක් ඇඳී ඉහාට මෙහාට පෙරලෙනවා. අන්තර්ජාලයේ සමහර ලිපිවල තියෙනවා නිල් ආලෝකය නිසා ඇස් අන්ධ වෙන්න පුළුවන් කියලා. හැබැයි දිගහැරුම අපි හැමතිස්සෙම කතා කරන්නේ විද්‍යාත්මක සත්‍ය ගැනයි. ඇමරිකානු අක්ෂි වෛද්‍ය විද්‍යා ඇකඩමියට අනුව ඩිජිටල් තිරවලින් නිකුත් වන නිල් ආලෝකය නිසා ඔබේ ඇස්වලට ස්ථිර භෞතික හානියක් වෙන්නේ නැහැ. එහෙනම් ඇයි ෆෝන් එක දිහා බලන් ඉන්නකොට අපේ ඇස් රිදෙන්නේ? ඇස්වලින් කඳුළු ගලන්නේ? ඒකට ප්‍රධානම හේතුව නිල් ආලෝකයම නෙවෙයි. අපි තිරය දිහා බලාගෙන ඉන්න විදිහයි. සාමාන්‍යයෙන් මිනිසෙක් විනාඩියකට 15 වතාවක් විතර ඇස් පිල්ලම් ගහනවා. හැබැයි අපි ඩිජිටල් තිරයක් දිහා එහෙමත් නැත්නම් ෆෝන් එකක් දිහා අවධානයෙන් බලාගෙන ඉන්නකොට මේ ඇස් පිල්ලම් ගැහිම 3න් 1ක් දක්වා. ඒ කියන්නේ විනාඩියකට වාර 5කට වඩා අඩු වෙනවා. මේ නිසා ඇසේ තියෙන තෙතමනිය සම්පූර්ණයෙන්ම වියලිලා යනවා. මේකට කියන්නේ ඩිජිටල් අක්ෂි ආතතිය කියලයි. ඒ නිසා ඇස් දැවිල්ල, පෙනීම බොඳවීම සහ අධික හිස රදය ඇතිවෙනවා. තාක්ෂණයෙන් පිරුණු මේ ලෝකයේ අපිට ඩිජිටල් තිර අත්හැරලා ජීවත් වෙන්න බැහැ. හැබැයි අපිට පුළුවන් මේ හානිය අවම කරගන්න ක්‍රමවේද භාවිතා කරන්න. පළවෙනි දේ 20-20-20 නීතිය.
ඔබ දිගටම පරිගණකයක හෝ දුරකථනයක වැඩ කරන කෙනෙක් නම් හැම විනාඩි 20කට සැරයක්ම තිරයින් ඇස් ඉවතට අරගෙන අඩි 20ක් ඈතින් තියෙන වස්තුවක් දිහා තප්පර 20ක් බලාගෙන ඉන්න. මේකින් ඔබේ ඇස්වල මාංශපේශීවලට ලොකු විවේකයක් ලැබෙනවා. දෙවෙනි දේ නිල් ආලෝක පෙරහන් භාවිතා කිරීම. ඔබ භාවිතා කරන්නේ නවීන ස්මාර්ට් ජංගම දුරකථනයක් නම් එහි ඇති iComfort Shield වැනි විශේෂාංග රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක කරන්න. පරිගණකයට F.lux වගේ මෘදුකාංගයක් නොමිලීම දාගන්න පුළුවන්. මේවායින් තිරයේ ඇති මී පැහැය අඩුකර උණුසුම් කහ පැහැයක් එකතු කරනවා. ඉහින් මොළය රැවටීම යම්තාක් දුරකට පාලනය වෙනවා. තුන්වෙනි සහ වැදගත්ම දේ ඩිජිටල් කර්ෆිව් එකක්. නිරෝගී නින්දක් සඳහා නිදාගන්න පයකට කලින්වත් ස්මාර්ට්ෆෝන් ලැප්ටොප් වලින් ඈත් වෙන්න. ඒ වෙලාවට පොතක් කියවන්න. නැත්නම් පවුලේ අය එක්ක කතා කරන්න. මොළයට නිදහසේ මෙලටෝනින් නිපදවන්න ඒ කාලය ලබා දෙන්න. නිසි නින්දක් නොලබීම කියන්නේ හෘද රෝග, දියවැඩියාව වගේම විෂාදය වැනි මානසික රෝග ගණනාවකටම අතවනනවා කියන එකයි. ඒ නිසා අද ඉඳන්වත් රාත්‍රියට අඳුරේ ෆෝන් එක පාවිච්චි කරන පුරුද්ද පාලනය කරගන්න උත්සාහ කරන්න. මේ තොරතුරු ඔබට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ලෝකයේ මේ වගේ සැඟවුණු සත්‍යයන් සහ විද්‍යාත්මක කරුණු සරලව දැනගන්න දිගහැරුම අපි YouTube සහ Facebook channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේම වටිනා වීඩියෝවකින් ළඟදීම හමු වෙමු.